ආදරෙන් පිළිගන්නවා මගේ travel live vlog YouTube channel එකට. මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේ සතුට ඔයාලා හැමෝම තවමත් විඳිනවා ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම අරන් ආවේ අපේ අලුත් අවුරුද්ද දවස ගෙවුන විදිය ගැන. මේ පාර අලුත් අවුරුද්ද මම සමරන්නේ මගේ හස්බන්ඩ්ගේ පවුලේ ඇත් එක්ක අපේම ගෙදරදී. ඉතින් අලුත් අවුරුදු උදාවෙන් පස්සේ අපේ චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ කරා. මේ පාර අලුත් අවුරුද්ද අපිට ගොඩාක් විශේෂයි. මොකද හස්බන්ඩ් අලුත් අවුරුද්දට නිවාඩු ලැබුණ නිසා අපිට පුළුවන් වුණා හැමෝම එක්ක එකතු වෙලා හරිම සතුටින් අලුත් අවුරුද්ද සමරන්න. ඉතින් මේ විදිහට තමයි අපි කිරි ඉදිරිවීමේ චාරිත්‍රය ඉෂ්ට කරේ. මේ කිරි උතුරන මොහොතේ මම ප්‍රාර්ථනා කරේ අපි හැමෝගෙම සියලුම යහපත් සිතුම් පැතුම් මේ අලුත් අවුරුද්දේ ඉෂ්ට වෙන්න කියලා. චාරිත්‍ර කරනවා වගේම අනිත් වැඩ කටයුතු බෙදා හදාගෙන කරන්න අපි අමතක කරේ නැහැ. අම්මලා කිරිබත්වෙන් රාජකාරිය බාරගෙන ඉද්දි මම කැවිලි මේසේ ලස්සනට පිළියෙල කරන්න සූදානම් වුණා. ඉතින් අම්මලා දෙන්න එකතු වෙලා කිරිබත් හැදුවේ මෙන්න මේ විදියට. මේකට අර උඩ ගිරි ටික ඔක්කොම තාම මේවා වෙලා නැහැ. කළා ඊට පස්සේ කිරිබත් ඉතින් මේ තියෙන්නේ අපේ ලස්සන අලුත් අවුරුදු කෑමේසෙ. ඊට පස්සේ උදා වුණේ වැඩ ඇලීම් සහ ආහාර අනුභව කරන නැකත් වෙලාව. ඉතින් පානපත්තු කරලා අම්මලාට වැඳලා පවුල හැමෝම එකතු වෙලා ආදරෙන් අලුත් අවුරුදු මේසේ ඉඳුල් කරා. ඉතින් ඇත්තට මේක හරිම සතුටින් ගෙවුණ අලුත් අවුරුද්දක්. ඒ සතුට අවුරුද්ද පුරාම අපි වගේම ඔයාලා හැමෝගෙම ජීවිතවල තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන vlog එකකින් ආයෙත් අපි හමු වෙමු. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.